පේරන්ට්ස් කුකුල් මස් හරියයි වෙනයි ෆාම් කුකුල් මස් ඊට වැඩිය සොෆ්ට් වෙන්නයි හේතුව කුමක්ද? මෙයා අහලා තියෙනවා දැන් ෆාම් කුකුල් මස් කියලා අපි ගන්න නෝමල් කුකුල් මස් එකයි ඊට අමතරව ගම් කුකුල් මස් කියලා අපි ගන්න කුකුල් මස් එකයි මොකද්ද වෙනස කියන එක. ඒ කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලෝ මේ මස් දෙවර්ගය කාලා තියෙන කෙනෙක් නම් සාමාන්‍යයෙන් ගම් කුකුල් මස් එක සාමාන්‍යයෙන් ටිකක් හයියයි. ඒ වගේම තමයි කුකුලගේ ශරීර ප්‍රමාණය ගත්තොත් සාපේක්ෂව ටිකක් කුඩයි. නමුත් අපි ගත්තොත් එහෙම කුකුලගේ කිලෝ එකකට අල්ලන වොලියුම් එක සාමාන්‍යයෙන් ගම් කුකුල් මස් වල ටිකක් අඩුයි. අඩුයි කියන්නේ මොකද ඒගොල්ලන්ගේ මසල් ඩෙන්සිටි එක ටිකක් වැඩි ගම් කුකුල් මස් වල. ඕගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි අපි දන්නවා ලංකාව තුල විවිධ ජන වර්ග ඉන්නවා. ඊට පස්සේ ලෝකයේ තුල විවිධ ජන වර්ග ඉන්නවා. ඒ කියන්නේ සාපේක්ෂව ගත්තොත් අපි පොදුවේ ගත්තොත් කළු ජාතිකයෝ ඊට පස්සේ ආසියාතික ජාතිකයන් කොකේෂියානුවන් ඊට පස්සේ නීග්‍රෝ ජාතිකයන් අප්‍රිකානු ජාතිකයන් ඇමරිකානුවන් මේ වගේ විවිධ ජන වර්ග ඉන්න. ඒතකොට ඒගොල්ලන්ගේ ඇඟේ බිල්ඩ් එක බෝන් ඩෙන්සිටි එක ඊට පස්සේ අපි ගත්තොත් එහෙම මසල් මාස් එක මේ වගේ දේවල් ඊට අමතරව බොඩි ටයිප් එක ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඩයිජෙස්ටිව් එන්සයිම්ස් ප්‍රොඩියුස් කරන ප්‍රමාණය මේ ඔක්කොම දේවල් එකිනෙකාට වෙනස්. ඒ වගේම තමයි සෑම සත්ව විශේෂයක්ම දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් අලියා ගත්තොත් අපි දන්නවා බේසික් කියන්නේ ගොඩක්ම කොමන් ටයිප්ස් දෙක තමයි ඇෆ්‍රිකන් එලිෆන්ට් and ඒෂියන් එලිෆන්ට්. එතකොට මේ ඇෆ්‍රිකන් එලිෆන්ට්ලා ගත්තාම ඒගොල්ලන්ගේ කන් දෙක විශාලයි, ඒගොල්ලන්ගේ ශරීරය උසින් වැඩි. ඒ වගේ. එතකොට ඒෂියන් එලිෆන්ට්ස්ලා ගත්තොත් එහෙම අපි දන්න ඒගොල්ලන්ගේ කන් දෙක සාපේක්ෂව ඇෆ්‍රිකන් එලිෆන්ට්ස්ලාට වඩා පොඩි. ඒ වගේ වෙනස්කම් තියෙනවා. එතකොට ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕන දේ තමයි ඕනම සත්ව වර්ගයක මේ වගේ ජානමය වෙනස්කම් තියෙනවා. එතකොට ගොඩක් වෙලාවල් වලට කුකුල් නිෂ්පාදනය කරන වෙළෙන්දන් කරන්නේ ඒගොල්ලෝ කියන්නේ ෆාම් අයිතිකරුවන් කරන්නේ හොඳම බ්‍රීඩ්ස් තෝරලා ඒ අතර ඉන්ටර්බ්‍රීඩ් කරන එක තමයි කරන්නේ. එතකොට කොහොමත් ඒගොල්ලන්ගේ අවසාන ප්‍රතිඵලය වශයෙන් ලැබෙන කුකුල් පැටවුන් සාපේක්ෂව නෝමල් ගමේ ගොඩේ කෑම කාලා හැදෙන කුකුල් පැටවුන්ට වඩා විශාල වීමේ ලොකු සම්භාවිතාවක් තියෙනවා. එහෙම කියලා ගමේ කුකුල් පැටවු හැම කෙනෙක්ම පොඩියට හැදෙනවා එහෙම කියලාත් නැහැ. ගමේ වුණත් සාමාන්‍යයෙන් ටිකක් හොඳ විශාල කිකිලියක් සහ කුකුලෙකුට දාව ඉපදෙන පැටියෙක් සාමාන්‍ය සාපේක්ෂව අනික් ගම් කුකුළුන්ට වඩා විශාල වීමේ හැකියාවක් තියෙනවා. මේක සරල සිද්ධාන්තයක්. ඔයගොල්ලෝ කලබල වෙන්න අවශ්‍ය නැහැ. කලින් කියපු වීඩියෝස් දෙක බලන්න ඔයගොල්ලෝ බලලා නැත්නම් කුකුල් මස් වලට හෝමෝන් ගහනවද නැද්ද කියන එක ඊට පස්සේ චිකන් පාර්ට් එකෙන් පාර්ට් එක ප්‍රෝටීන්ස් කොච්චරක් අන්තර්ගත වෙනවද කියන එක ඊට අමතරව අවසානට කරා තවත් නැවතත් ඔය හෝමෝන් ඉන්ජෙක්ෂන්ස් සහ හෝමෝන් කෑම වලට එකතු කිරීම කියන දේ සම්බන්ධයෙන් චිකන් ගැන ඊට අමතරව ප්‍රෝටීන් අන්තර්ගත ආහාර ගැන සප්ලිමන්ට්ස් ගැන ඔයගොල්ලෝ තව වීඩියෝස් බලන්න කැමති නම් මගේ YouTube channel එකට subscribe කරන්න ෆීඩ් ડોක්ටර් තුමී නමින්ම තමයි තියෙන්නේ. ඊට අමතරව චිකන් ගැන මෙච්චර විස්තර කරන්න හේතුව තමයි දැනට ලංකාවේ බිත්තර වලට පස්සේ කොමන්ම යූස් කරන ප්‍රෝටීන් සෝස් එක වෙන නිසා. Thank you.